SA Brown Kitchen YouTube channel එකට ඔයගොල්ලෝන්ව සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු ගෙදරදීම අලුව හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි හාල් පිටි ටික බෙද ගන්න ඕනේ. මෙතනදී හාල් පිටි බෙද ගනිද්දි පාට වෙනස් වෙනකම් බෙද ගන්න හොඳ නෑ. හාල් පිටි වලින් හොඳ සුවඳක් එනකම් විතරක් බෙද ගන්න ඕනේ. හාල් පිටි ටික බෙද ගනිද්දි අඩු ගින්දරේ බෙද ගන්න ඕනේ. හාල් පිටි ටික බෙදීගෙන එද්දි හොඳ සුවඳක් එනවා. හාල් පිටි ටික හොඳින් බෙදුනහම අතින් අල්ලනකොට වැලි වැලි ගතියට හාල් පිටි ටික අතට අහු වෙනවා. නම් හාල් පිටි ටික හොඳට බෙදිලා තියෙන්නේ. දැන් අලුව හදාගන්න සීනි පෙණි එක හදාගන්න ඕනේ. භාජනයකට සීනි ටික එකතු කරගෙන සීනි වැහෙන ගානට වතුර එකතු කරගන්නවා. වැඩි වතුර එකතු කරගන්න හොඳ නෑ. එතකොට සීනි පෙණි එක හදාගන්න ගොඩක් වෙලා යනවා. මේ වෙලාවේදී මේකට ලුණු එකතු කරගන්නවා. සීනි පෙණියගෙන් තමා අලුව එකට නියම් පදම අරගන්න පුළුවන්. සීනි පෙණිය එක හොඳට හදාගත්තොත් අලුව එකත් නියම් පදමට හදාගන්න පුළුවන්. මේ සීනි පෙණිය එක නූල් ඇදෙන පදමට උණු කරගන්න ඕනේ. මේ සීනි පෙණිය එක උණු වෙලා වැඩි වුණොතින් අලුව එක හයි වෙන්න බලනවා. දැන් නම් පෙණිය එක උණු වෙගෙන තමයි එන්නේ. පෙණි ටිකක් හැන්දලා අරන් බලපුවාම නූල වගේ වැක්කිරෙන්න ඕනේ. පෙණි ටික හොඳට උණු වෙලාද කියලා බලා ගන්න පුළුවන් වතුර පීරිසියකට පැණි බින්දුවක් දාපුවාම. දැන් මේ පැණි ටික ටිකක් නිවා ගන්න ඕනේ. දැන් බෙදගත්තු හාල් පිටි ටිකක් ලෑල්ලකට ඉහා ගන්න ඕනේ. පෙණි එක ටිකක් නිමා ගත්තාම අලුව එක අපිට හිමීට හදා ගන්න පුළුවන්. දැන් නම් උණු කරගත්ත පෙණි ටික ටිකක් නිමිලා තියෙන්නේ. මේ පෙණි වලින් කොටසක් මම අයින් කරලා තියා ගන්නවා. මෙතනදී මම චූටියට කපාගත්තු කජු ටිකක් එකතු කරගන්නවා. මෙතනදී සීනි පෙණි එක සීනි වෙන්න ඇවිල්ලා තිබුණොතින් උණු වතුර ටිකක් දාලා ආයේ කවලම් කරලා පෙණි එක හදා ගන්න ඕනේ. දැන් බෙදගත්තු හාල් පිටි ටික පෙණි එකට එකතු කරගන්න ඕනේ. මෙතනදී හාල් පිටි ටිකක් ඉතුරු කරගන්න ඕනේ. අලුව එකට උඩින් ඉන්න තියාගන්න. දැන් මේක හැන්ද අයින් කරලා අතින් අනා ගන්න ඕනේ හොඳට. දැන් මේ අලුව මිශ්‍රණය ලෑල්ලට දාගන්න ඕනේ. දැන් මේක හොඳට තුනී කරගන්න ඕනේ. දැන් මේක ටිකක් ඉක්මනට තුනී කරගන්න ඕනේ. මේ විදිහට අලුව එක හතරස් විදිහට හදාගන්න ඕනේ.
අලුව එකට උඩින් හොඳින් පිටිහා ගන්න ඕනේ. දැන් අලුවගේ වටේ කෑලි ටික අයින් කරලා කෑලි කපා ගන්න තමයි තියෙන්නේ. අලුව කෑලි ටික කිරිබත් කැටේ හැඩයට හරි හතරැස් විදිහට හරි කපා ගන්න පුළුවන්. අලුව කෑලි ටික මේ වෙලාවෙදිම කපා ගන්න ඕනේ. හයි වුණොත් කපන්න අමාරුයි. දැන් නම් අලුව ටික හදාගෙන ඉවරයි. මේ අලුව කෑලි ටික හරිම මෙලෙක් ඒ වගේම රසයි. මේ වගේම ඔයාලත් ගෙදරදීම අලුව ටිකක් හදලා බලන්න. වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරලා උදව්වක් කරන්න.